ඔබ සිතන්නේ ඔබ නිශ්චලව සිටින බවයි. නමුත් ඔබ ඇත්තටම පැයට කිලෝමීටර මිලියන 2.1ක වේගයෙන් අභ්‍යවකාශය හරහා ගමන් කරයි. බොහෝ අය සිපන්නේ පෘථිවිය සූර්යා වටා කක්ෂගත වන්නේ හොඳ රවුම් මාර්ගයක් බවයි. නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි. අපි අභ්‍යවකාශය හරහා ගමන් කරන්නේ සූර්යා විසින් ඇදගෙන යන ලද සර්පිලාකාර චලිතයකින් වන අතර. එය පැයට කිලෝමීටර් 8,28,000ක වේගයෙන් ක්ෂීරපතය හරහා ගමන් කරයි. ඔබ දැන් අභ්‍යවකාශයේ ඔබේ නිශ්චිත ස්ථානය සලකුණු කර පැය 24කින් අපසු පැමිණියහොත් ඔබ එම ස්ථානයේ සිට කිලෝමීටර් මිලියන 57.3ක් දුරින් සිටිනු ඇත. සහ අපගේ මන්දාකිනිය හා මුළු ක්ෂීරපතයම පැයට කිලෝමීටර් මිලියන 2.1ක් වේගයෙන් අද්භූත මහා ආකර්ෂකය දෙසට ගමන් කරන බව. දහස් ගණනක් මන්දාකිනී ඒ දෙසට ඇදගන්නා තරමට බලවත් ගුරුත්වාකර්ෂණ විෂමතාවයක් සහ එය කුමක්දෙයි අපට අදහසක් නැත. ඉතින් ඊළඟ වතාවේ ඔබ කොහෙවත් ගිහින් නැහැ කියලා ඔබට හැඟෙන විට ඔබේ මොළයටවත් තීරුම් ගත නොහැකි වේගයකින් විශ්වය හරහා ගමන් කරන රෝලර් කෝස්ටරයක ඔබ සිටින බව මතක තබා ගන්න.